අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැම කෙනෙක්ම ඔන්න අද දවසේත් අපොස සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන ඔයාට ගොඩාක් වැදගත් වෙන ප්‍රශ්නයක් අරන් ඇවිත් තියෙනවා. අද දවසේ මම තෝරගත්තේ 2018 O level ගණිත ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රයේ ඒ කොටසේ 10 වෙනි ප්‍රශ්නය. මේක වර්ගජ සමීකරණ විසඳීම සම්බන්ධ ගැටලුවක් තමයි දීලා තියෙන්නේ. නමුත් හරිම සරල මට්ටමේ ප්‍රශ්නයක්. වර්ගජ සමීකරණය අපිට දීලා තියෙනවා x වර්ගය ඍණ 36 සමානයි බිඳුව කියලා. x වර්ගය ඍණ 36 සමානයි බිඳුව. මේ වගේ වර්ගජ සමීකරණයක් කෙටි ප්‍රශ්නයක හම්බ වුණොත් අපි කරන්න ඕන අනිවාර්යයෙන්ම මේ වර්ග සමීකරණයේ එක පැත්තක වර්ගජ ප්‍රකාශනය තියෙන්න ඕනේ, අනිත් පැත්තේ බිඳුව තියෙන්න ඕනේ. දැන් මේකේ නම් ඒ විදිහටම දීලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ අදාළ වර්ගජ ප්‍රකාශනය අපි දන්න මොකක් හරි ක්‍රමවේදයක් පාවිච්චි කරලා සාධකවලට වෙන් කරනවා. බොහෝ විට අපිට වර්ගජ ප්‍රකාශනයක් දුන්නොත් ඒක සාධකවලට වෙන් කරන්න ක්‍රම දෙකක් තමයි තියෙන්නේ. එකක් වර්ග දෙකක අන්තරයේ සාධක, අනිත් එක ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක. මෙතන පද දෙකයි තියෙන්නේ. බැලූ බැල්මට පේනවා මෙතන නම් තියෙන්නේ වර්ග දෙකක අන්තරයේ සාධක කියලා. මොකද්ද වර්ග දෙකක අන්තරයේ සාධක කියලා කියන්නේ? x වර්ගය ඍණ y වර්ගය කියලා වීජීය ප්‍රකාශනයක් තිබුණොත්, වර්ගජ ප්‍රකාශනයක් තිබුණොත් මෙන්න මේකේ සාධක අපිට ලියන්න පුළුවන්. මේකේ සාධක අපිට ලියන්න පුළුවන් x ඍණ y x ධන y කියලා. මේක තමයි මේකේ සාධක බවට පත් වෙන්නේ. x වර්ගය ඍණ 36 සමානයි බිඳුව කියන වර්ගජ සමීකරණය තුලත් මෙන්න මේ ප්‍රකාශනය තුලත් මේ කතාව ඇතුළත් වෙලා තියෙනවා කියලා අපිට දකින්න පුළුවන්. හැබැයි අපිට ඒක එකපාරට පේන්නේ නැත්නම් අපිට මේක ලියා ගන්න පුළුවන් x වර්ගය ඍණ 36 කියන්නේ වර්ග සංඛ්‍යාවක්. කීයේ වර්ගයේද? 6 වර්ගය සමානයි බිඳුව. දැන් මෙතන අපිට මෙන්න මේ කියන වර්ග දෙකක අන්තරයේ සාධක කියන නීතිය ඇප්ලයි කරගන්න පුළුවන්. x වර්ගය ඍණ 6 වර්ගය x ඍණ 6යි x ධන 6යි මේ පැත්තෙන් සමාන වෙනවා බිඳුවට. දැන් තමයි අපිට මේකේ ඊළඟ කතාවට යන්න තියෙන්නේ. දැන් x ඍණ 6 කියලා කියන්නේ සංඛ්‍යාවක්. දැන් x කියන්නේ නොදන්න සංඛ්‍යාවක්නේ. ඒක ඇතුලේ සංඛ්‍යාවක් තියෙනවනේ දන්නේ නැතුණාට. ඒකෙන් 6ක් අඩු වුණාම ඒත් එහෙනම් x ඍණ 6 කියන්නේත් සංඛ්‍යාවක්. එතකොට මෙතන x ධන 6 කියන්නේත් සංඛ්‍යාවක්. වීජීය ප්‍රකාශනයක් තමයි. නමුත් මේක ඇතුලේ අභ්‍යන්තරයේ ඇත්තටම හැංගිලා තියෙන සංඛ්‍යාවක්. එතකොට මේ මොකද්ද කියන්නේ? සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ගුණ වෙලා උත්තරයට බිඳුව එනවා කියලා. සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ගුණ වෙලා උත්තරයට බිඳුව වෙන අවස්ථා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ ගුණ කරන සංඛ්‍යා දෙකෙන් එකක් බිඳුව වෙන්න ඕන. එහෙම නැත්නම් කිසිම හේතුවක් නිසා සංඛ්‍යා දෙකක් ගුණ වෙලා බිඳුව හැදෙන්නේ නැහැ. සංඛ්‍යා දෙකක් ගුණ වෙලා බිඳුව හැදෙනවා නම් ගුණ කරන සංඛ්‍යා දෙකෙන් එකක් බිඳුව වෙන්න ඕන. අපි මෙතනදී කෝකද බිඳුව වෙන්නේ දන්නේ නැති නිසා අපි මෙන්න මේ විදිහට තමයි මේක ලියන්නේ. අපි ලියනවා x ඍණ 6 සමානයි බිඳුව හෝ x ධන 6 සමානයි බිඳුව කියලා. අන්න එතකොට මේ ගාන සරල සමීකරණ දෙකක් බවට පත් වුණා. දැන් ඉතින් මේ සරල සමීකරණ දෙක වෙන වෙනම විසඳලා උත්තර දෙකක් ගන්න ඕන. මොකද වර්ගජ සමීකරණයකට අනිවාර්යයෙන්ම උත්තර දෙකක් ලැබෙන්න ඕන. එහෙනම් අපිට මේකෙන් උත්තර දෙකක් ලැබෙනවා. මෙතන ඍණ 6 අනිත් පැත්තට ගියාම ධන 6ක් වෙනවා. බිඳුවත් එක්ක සුළු වීමක් නැහැ. මේ පැත්තෙන් ධන 6 අනිත් පැත්තට ගියාම ඍණ 6ක් වෙනවා. බිඳුවත් එක්ක සුළු වීමක් නැහැ. අන්න එහෙනම් මේ වර්ගජ සමීකරණයට අපිට උත්තර දෙකක් ලැබුණා. x සමානයි 6 හෝ x සමානයි ඍණ 6 කියලා. ඉතින් මම හිතනවා ඔයාට මේ ගැටලුවත් ඉතාමත් සාර්ථකව තේරුම් ගන්න, සරලව තේරුම් ගන්න හැකියාව ලැබුණා කියලා. ඉතින් මේ වගේ අපොස සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයේ එන තවත් වැදගත් ප්‍රශ්නයක් එක්ක ඔයාව හමුවට එනකන් ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.